ඔබතුමාලා තීන්දුවක් ගන්න. හරිද? ඕන එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්න 3ක් අද කතා කරලා තියෙනවා කියලා වරප්‍රසාද කමිටුවේ මෙතන අදාළ කමිටු සමාජිකයෝ කිව්වා. මෙතුමා උත්සාහ කරනවා මෙතුමා දෙමළ නිසා අපි කිසිම අසාධාරණ නැහැ. මේක සම්පූර්ණ බොරු. නිසා කරුණාකරලා මගේ අවස්ථාව මට දෙන්න නැත්නම් ඔබතුමා මොකක් හරි නීතිය ක්‍රියාත්මක කරන්න. මොකද්ද මේ? ගරු අර්ජුන මන්ත්‍රීතුමා සමන් දෙනවද? ගරු මන්ත්‍රීතුමා මේක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. නිසා සභාව පවත්වාගෙන යන්න ඉඩ දෙන්න ඕන. නිසා ඔබතුමාට අවස්ථාව දුන්නා. මේක ඔබතුමාට අවස්ථාව දුන්නා. ඒ නිසා මම කියන්න කැමතියි. අපි පැහැදිලිවම ඔබතුමාට කියන්න කැමතියි. මට මේක බාධා කරන්න බැහැ කියන පොයින්ට් එක ගරු අර්ජුන මන්ත්‍රීතුමා 38 පිටුවේ ස්ථාවර නියෝග 77 යම් මන්ත්‍රීවරයෙකු මූලාසනයේ අධිකාරිය නොතෙකීම හෝ නිරන්තරයෙන්ම හිතමතාම හෝ අන්‍යාකාරයෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවට බාධා කිරීම මගින් පාර්ලිමේන්තුවේ රීති අනිසි ලෙස භාවිතා කිරීමේ වරද කරනු ලැබූ විගසම කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා නම් කරනු ලැබූ කවර හෝ අවස්ථාවකදී එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුනු ලැබිය යුත්තේය යනුවෙන් කරන ලද යෝජනාවක් මත කිසි සංශෝධනයකට කල් තැබීමකට හෝ විවාදයකට ඉඩ ලබා නොදී පළවෙනි අවස්ථාවේදී පුළුවන් සති දෙකකට ඒ නිසා ඔබතුමා අසුන් ගන්න සභානායකතුමාට අවස්ථාව දෙන්න ඔබතුමාට අවසාන නිවේදනය ඔබතුමාට මේ සභාව මෙහෙවන්න දෙන්න බෑ එහෙම ගරු සභාවට අවස්ථාව දෙන්න ඕන පොයින්ට් ඔෆ් ඕඩරේට අවස්ථාව දුන්නා ඔබතුමාට ඒ සඳහා අවස්ථාව දීලා තියෙනවා කරුණාකර ඉඳ ගන්න ඕන සභාව අවසන් කිරීමට තව මිනිත්තු 5යි තිබෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා අසුන් ගන්න සභානායකතුමාට අවස්ථාව දෙනවා. ඔබතුමාට අවස්ථාව දුන්නා. එපමණයි හැමතුමාට අවස්ථාව. ගරු සභාපතිතුමනි අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ රූලින් එක ක්‍රියාත්මක කරන්න කියලා. මොකද මේ පිස්සුවක් නෙමෙයි. මොකද්ද මේ? පිස්සු මඩුවක් නෙමෙයි මේක. මොකද්ද මේ? ගරු සභාපතිතුමනි. ගරු අර්ජුන මන්ත්‍රීතුමා ඔබතුමා අසුන් ගන්න ඔබතුමාට අවස්ථාව දුන්නා. පොයින්ට් ඔෆ් ඕඩරේට අවස්ථාව දුන්නා. එපමණයි. තවත් වෙලාව දෙන්න බෑ. සභාව අවසන් කරන්න ඕන. සභානායකතුමා සභානායකතුමාට අවස්ථාව දෙනවා අවසන් වතාවට. ගරු අර්ජුන මන්ත්‍රීතුමා ගරු සභාපතිතුමනි මට කතා කරන්න තියෙන අයිතිය ලකලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒකට බාධා කරනවා නම් ඒක බාධා නතර කරන්න ඔබතුමාගේ වගකීම. මොකද මට නියමිත කාලේ මම කතා කරනවා. මට කතා කරන්න බැරි කරන එක අසාධාරණයි. මම මගේ පක්ෂය වෙනුවෙන් පිළිතුරු කතා කරනවා. ගරු අර්ජුන මන්ත්‍රීතුමා සවන් දෙන්න මූලාසනයේට මේ පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන්න ඕන. ඔබතුමාට ස්ථාවර නියෝග අනුව අවස්ථාව දුන්න ප්‍රශ්නයක් අහන්න සභානායකතුමා එකට අදාළ පිළිතුරු ලබා දෙමින් තියෙනවා. ඔබතුමාට එතනින් ඊට පස්සේ නැවත සභාවට මැදිහත් වෙන්න බෑ. ඒ කතාවට බාධා කරන්න බෑ. ඒ නිසා අර්ජුන මන්ත්‍රීතුමා අසුන් ගන්න. එහෙම නැතිනම් අපට සිදු වෙනවා එකට අදාළ ක්‍රියාමාර්ග ගන්න. ඔබතුමා අසුන් ගන්න. සභානායකතුමාට අවස්ථාව අවසන් වතාවට සභාව වැඩ කටයුතු අවසන් කරන තෙක් වේලාව ලබා ගැනීමට එකඟයිද? ආයි නෑ ගරු සභාපතිතුමනි මූලාසනයේ ගතපු තීන්දුව නියෝග ක්‍රියාත්මක කරන්න. මූලාසනයේ ගතපු තීන්දුව නියෝගය දුන්නා.
නියෝගය දුන්නා. ගරු සභාපතිතුමනි මේක එක පළවෙනි අවස්ථාව නෙමෙයි කරුණා කරලා ඔබතුමාගේ නියෝගය ක්‍රියාත්මක කරන්න අපි ඉල්ලා සිටිනවා. මොකක්ද මේ? මේකේ සීමාවක් තියෙන්න ඕන. හැමදාම පොයින්ට් ඔෆ් ඕඩර් එකේම හැත්තනමේ එක ප්‍රකාරව නියෝගය ක්‍රියාත්මක කරන ලෙස වේත්‍රධාරීතුමාට අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. කතා කරා. එක කියවන්න ඕනද? මේක කියවන්න ඕනද? 79 බරපතල ලෙස විනය විරෝධී හැසිරෙන මන්ත්‍රීවරයෙකුට එදින රැස්වීමේ ඉතිරි කොටස අවසන් වන තෙක් පාර්ලිමේන්තුවෙන් වහාම ඉවත් වන ලෙස කතානායකවරයා විසින් නියෝග කරන ලැබිය යුතු අතර සිය නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට නියම කරනු ලැබිය හැකිය. වේත්‍රධාරියා විසින් එම නියෝගයේ ක්‍රියාවේ යෙදවීම සඳහා කටයුතු කළ යුත්තේය. ගරු මන්ත්‍රීතුමා අසුන් ගන්න සභානායකතුමාට අවස්ථාව. ගරු සභාපතිතුමනි මම කියන්න කැමති අපි විධායක ජනාධිපති බලයකුයි 3/2 බලයකුයි දැන් ප්‍රාදේශ සභා 341කින් 179ක බලය තිබෙන පක්ෂයක්. හරිද? එහෙම තියාගෙන ඒ වගේම රටේ වෘත්තීය සමිති බලය, රටේ ගම්වල බලය, ඒක ඔක්කොම තියාගෙන තමයි මෙතන බොහොම නිහතමානීව කටයුතු කරන්නේ. ඒ නිසා කරුණාකරලා තව මෙතන අපිට ඇතිතරම් එතුමාගේ පැත්තෙන් ඇතිතරම් බාධා කරා. එතුමා ඔය කියන කතාව ගත්තත් සස්සිකාරුලිංගම් කියලා කියන්නේ අපේ පක්ෂයේ නෙමෙයි, අපේ පක්ෂයට විරුද්ධව දේශපාලන කටයුතු කරන සමාජ ක්‍රියා කරන නැත්නම් නීතිඥවරියක්. තුමියට අදාළව තාම නරක විදියට මඩ ප්‍රචාර ගැහිම සම්බන්ධව ගරු අගමැතිතුමියට වාර්තා කරලා තිබුණා. මම ඒක තමයි මෙතන ඉදිරිපත් කළේ. ඒක බලන්න බෑ මිනිස්සෙක්ට. එතකොට ඒ සම්බන්ධව එතුමා ඉදිරිපත් කරපු ඒ සහ අනිත් ඒවා සම්බන්ධ එතුමා හැම වෙලාවෙම මොකද කරන්නේ? අර ඊටාම ජරා විදියට දෙමළ ජාතිවාදී පැත්ත මතු කරමින් මෙතන කටයුතු කරා. ඔබතුමා දැක්ක කොහොමද එතුමාලා මුස්ලිම් ජනතාවට ඉස්ලාම ආගමට නිර්ග්‍රහ කරේ කියලා? ඔබතුමා දන්න එතුමාගේ කතාවට වෙලා පළවෙනි එතුමාගේ පළවෙනි වරප්‍රසාද ප්‍රශ්නේ මොකක්ද? එතුමාට විපක්ෂෙන් වෙලාව දෙන්නේ නැහැ කියලා. විපක්ෂ නායකයාලා ගැහුවා කියලා. එතුමාට විපක්ෂ නායකයාලට එන්න දෙන්නේ නැහැ කියලා තමයි ලියුම තිබුණේ වේතදාරීට. අපි ඒ වෙලාවේදී පෙනී සිටියා. අපි තමයි කිව්වේ එතුමාට වෙලාවක් දෙන්න කියලා. ඊටම කිව්වා අපිට කිසිම අගතිගාමී හැඟීමක් නැහැ මේ කිසිම පත්වලාප මන්ත්‍රීවරයෙක් ගැන. එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්න 3ක් වරප්‍රසාද කමිටුවේ කතා කරලා තියෙන මොනවද ඒවා තියෙන්නේ? පොලිසිය මහතුරුන්ට රණ්ඩු වෙච්ච ඒවා, මාර්ග නීති කඩපුවා, විපක්ෂ නායකයාලා රණ්ඩු වෙච්ච ඒවා. මම මොකද්ද කළා තියෙන්නේ? මම මොකුත් එතුමාට කළා නෑ. එතුමා ගරු මන්ත්‍රීතුමියකට ගරු නීතිඥතුමියකට කැත විදියට කතා කරපගෙන අගමැතිතුමියටත් ආපු අපිටත් ආපු රට දකපු දෙයක් අපි කිව්වේ. ඒකත් වරප්‍රසාද කමිටුවට මම හිතන්නේ මේ එතුමා දීලා තියෙන ඉදිරිපත් කරයි. ඒ නිසා මම කියන්න හදන්නේ දැන් ඒ නිසා අපි අපේ නිහතමානීත්වය පාවිච්චි කරන්නේ නැහැ කියලා ජනතාවත් අපිට බයිනවා. අපේ තියෙන බලය. ඒ නිසා කරුණා කරලා අපි කියන්න කැමතියි ඔබතුමාට ස්තුතිවන්ත වෙන ඔබතුමා පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකලා අපිට කතා කරන්න දීම ගැන. නිසා ගරු සභාපතිතුමනි දැන් චාමර මන්ත්‍රීතුමා ඔබතුමාට සහයෝගය දෙන්න මම වෙලාවත් වැඩිපුර දුන්නා. අතෙන් වෙලා වාඩිලා ඉන්න. ඔය නරක කට්ටිය ආශය කරන්න එපා. හරි. ඒ නිසා ගරු සභාපතිතුමනි
ඔය දිස්ත්‍රික්කේ ප්‍රශ්න හරි ගරු සභාපතිතුමනි ඒ නිසා මම කියන්න කැමති පළවෙනි කාරණේ දැන් මේ ඒ නිසා මම මුලින් කටුකහබාන කිව්වා සමා වෙන්න ඕන ජනතාවටත් මේ බලන ඊට පස්සේ අපි මැතිවරණ ගැන කියන්න කැමතියි මැතිවරණ ඉස්සෙල්ලා මම කැමති තාම ඉක්මනින් කියන්න ප්‍රාදේශ සභා මැතිවරණය පිළිබඳව ඔබතුමා දන්නවා දැන් අද ගොඩක් අය කතා කරනවා එක තර්ක තියෙනවා. නමුත් මම හිතුවා මේ ඉලක්කම් ගත්තම ඉලක්කම් වලට දේශපාලනේ කවන්න පුළුවන්. නමුත් ඉලක්කම් වල දේශපාලනේ නැහැ. ඒ නිසා මම ඊටාම ඉක්මනින් කියන්න කැමතියි මේ පහුගිය අවුරුදු 15 ප්‍රාදේශ සභා ඡන්ද තිබුණේ 3යි. එක 2011 දෙක 2018 දෙක 3 2025. ඔබතුමා ගත්තොත් 2011 පොදු ජන එක්සත් පෙරමුණ ජනාධිපති ධූරයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තියෙනකොට එතුමලා 2011 ඡන්ද තිබුණා. එතුමලා ප්‍රාදේශ සභා 270ක් දින්නා බලය පිහිටවල තියෙන කොමාරි මන්ත්‍රීවරු 2611යි. 2018 වෙනකන් ඡන්දෙ තිබුණේ නැහැ 2015 16 දික් කර ගිහිලා අවුරුදු 7ක් පොදු ජන පෙරමුණ 2018 ඔය පෙබරවාරි විප්ලවයක් ගැන කියනවා නේද 2018 පොදු ජන පෙරමුණ ඔය ලොකුවට දිනනවා කියන වෙලාවෙදි ගරු මැතිතුමනි මේ රටේ ජනතාව දැනගන්න ඕන ප්‍රාදේශ සභා 270ක් තිබෙන පොදු ජන පෙරමුණට ඒක පොඩ්ඩක් කැඩලා තිබුණා ශ්‍රී ලංකාවේ මෛත්‍රීපාල උන්නේ ආපු නිසා නැත්තම් මන්ත්‍රීවරු 2611ක් හිටියා බිඳුවෙන් පටන් අරන් ඔතෙන්ට ගියා නෙමෙයි 2018 අද කතා කරනවා 2018 තත්ත්වෙම තමයි කියලා නෑ 2011 දී පොදු ජන පෙරමුණට තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමාට සභා 270ක බලයත් 2611ක්. ඒතර එක්සත් ජාතික පක්ෂය මම දැක්ක තලතාතු කරල මැතිනි මම ඇත්තටම හිතවත් මන්ත්‍රීතුමියක් ඉස්සර මම දැකලා තියෙනවා මේ අපිට යන්න කියලා තියෙනවා බලේ. මොකද්ද UMP ආණ්ඩුව තියෙන වෙලාව. හරිද? ඒ නිසා UMP එකට තිබුණ වෙලාවේ සභා 9යි TN එකට 32යි. ඒතර 2018 ඡන්දේ තිබුණා. 2018 පොහොට්ටුව ඡන්දේ තිබුණේ අර පොහොට්ටු පක්ෂ ඡන්දේ තිබ්බ විදිය ගත්තොත් එහෙම ඒවත් අර කෑලි වශයෙන් තිබුණා. නමුත් කෙටි කරලා කිව්වොත් 2018 ඡන්ද තිබ්බ ඔය විප්ලවය කියන එක. 2018 ඒගොල්ලන් ප්‍රාදේශ සභා 231ක් දින්නා. ඒක 2011 2270 230කට අඩු වුණා. 144යි මන්ත්‍රීවරු ආව 3436ක්. 2018 පෙබරවාරි පාස්කු ප්‍රහාරට පොඩ්ඩක් කලින්. 3436ක් මන්ත්‍රීවරු සභා 231ක බලය ප්‍රතිශතය 44.65. එතකොට ඒ වෙලාවේ UMP ආණ්ඩුව තලත මැතිනිලා ඇමතිලා මෙතන රනිල්ලා සජිත්ලා ඔක්කොම එකට. එතකොට කීයක් තිබුණේ? UMP SJB එකට ගත්තොත් තමන්ගේ අගමැතිකම තියාගෙන ජනාධිපතිකම තියාගෙන හම්බුනේ මේගොල්ලන්ට 34යි. 34යි සබිකෝ 2433යි 132යි ප්‍රතිශතය. හරිද? දාලා ගියාද ගරු සභාපතිතුමනි? දැන් අපිට දාලා යන්න කියනවනේ. දාලා ගියේ නෑ. හිටිය ඇලවනකම් 2019. හරිද? ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් ඒ වෙලාව අපි ජාතික ජන බලවේගය හදන කාලේ ජයිපෙලස තමයි 2018 ප්‍රාදේශ සභා ඡන්දෙ ඉල්ලුවේ. අපිට ගරු සභාපතිතුමනි 2018 ප්‍රාදේශ සභා ඡන්දෙදී අපිට ජනතාව එක ප්‍රාදේශ සභාවකත් බලය ලබා දුන්නේ නැහැ. අපිට තිබුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රී ධූර 431යි.